ඔව් අපි මෙච්චර වෙලා කතා කරපු ඒ කාරණා දෙක සම්බන්ධ වෙද්දී පළවෙනි කාරණාවේදී ඔබට හිතන්න පුළුවන් ඇත්තටම අපිට පාර මැත්තට ගන්න බැරිද? කොයි වෙලාවෙත් වම්පසට කිට්ටුව අපි ධාවනය කළ යුතුද? එතකොට අපි කොහොමද මෙන්න මේ අහවල් කාරණා සපුරගන්නේ? පුළුවන්. ඔබට පුළුවන් පාර මැද්දට ගන්න පුළුවන් වෙන අවස්ථා කීපයක් තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. දකුණට හැරවීමේදී කටයුතු ක්‍රියාමාර්ග මොටර තවන 540 ගණන්තිය 13 අපි පැහැදිලිව සාකච්ඡා කරනවා. මුදල් වාහනය දකුණට හරවන අවස්ථාවේදී ඔබට පාර මැදට ගන්න පුළුවන්. වෙන ඔබට අනවසර ඉදිකිරීමක්, පාරේ නැත්තම් මාර්ග නඩත්තු කටයුත්තක්, එහෙම නැත්තම් ගහක් කඩන්නටලා මොනවා හරි ඒ විස්තරයක්. එහෙම නැතිනම් ඔබට සත්තු ලංකාවේ කියන්නේ සාමාන්‍යයෙන් හරක් සත්තු බල්ලු පාරේ ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට ඔබට වාහනේ දකුණු පැස සිග්නල් එක දැල්වලා ඔබ පාර මැද්දට යොමු වෙන බව පිටිපස්සේ කෙනාට හංගවලා ඔබට පුළුවන් පාර මැද්දට අරගන්න. එම බාධා ඉවර වෙච්ච පසු නැවත වරක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දකුණු පාසට වාහනේ යොමු වෙද්දී දකුණු පාස කණ්ණාඩිය බලන්න ඕනේ. පැහැදිලි නම් පමණක් ඔබ එම ක්‍රියාව කරන්න පුළුවන්. නැත්නම් දකුණු පැසට යොමු වෙන්න පුළුවන්. නැවත වරක් ඔබ වම් පැසට යොමු වෙද්දී නැත්නම් මේ බාධාව ඉවර වෙලා ඔබ නැවත වරක් ඔබ මම නිතරම කියනවා වගේ ඔබ වම් පසට කිට්ටුව ධාවනය කළ යුතුයි. ඔබ නැවත වරක් වම් පසට පැමිණෙවිදී ඔබ නැවත වරක් වම් පස කණ්ණාඩිය බලන්න ඕනේ. මොකද මම දැකලා තියෙනවා ලංකාවේ මේ ස්කූටර්ස් පදින මොටර් සයිකල් පදින උගක් අය ලංකාවේ වම් පසෙන් ඉස්සර කරපු රුපියල් 25000ක දඩයක් නියම කරලා තියෙන අවස්ථාවකදී පවා කිසිම හැලහොල්මනක් නැහැ. ටක් ගාලා වම් පැත්තෙන් ඉස්සර ගන්න. එතකොට වම් පස බලන්නේ නැතුව, ඒ කියන්නේ ඔබ නැවත වරක් ඔබ වම් පැත්තට මේ වම් පැත්ත කන්නඩිය බලන්නේ නැතුව වම් පැත්තට යොමු වීම ඉතාම භයානකයි. ඉතාම භයානකයි. මේ බැදුනොත් ඒක නා විසියලා ඒ මොටර් සයිකලේ අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම අනතුරක් සිද්ධ වුණොත් ඒ පිළිබඳ ගතියුතු ක්‍රියාමාර්ගත් බොහොම පැහැදිලිව කතා කරලා මේ වගේ කෙටියෙන් සඳහන් කරන්න බෑ. සත්‍යවම අපි පළවෙනියෙන් කතා කරපු කාරණා මම පසර කිට්ටුව වාහනයක් ධාවනය කළ යුතුයි. එම වාහනය ධාවනය කරන වාහනේ දකුණු පැත්තට මොන මැද ලක්ෂයට ගන්න පුළුවන් වෙන කාරණාර මම හිතේ කියපු කාරණා කීපය අවස්ථාවේදී පමණයි. එහෙම ඒක තමයි පළවෙනි කොන්දේසිය. දෙවෙනි කොන්දේසිය වන්නේ තමන් පසු කර යන්න එන කෙනාට පුළුවන් තරම් ඉක්මනින් තමන් පසු කර යන්න වේගය අඩු කරලා වම් පැත්තට කිට්ටුව උපරිම ධාවනය කළ ඒ කෙනාට ඉඩ සපයා දිය යුතුයි. අපි තුන්වෙනි කාරණාව පිළිවෙලට අපි සාකච්ඡා කරනවා. ඔබ ඉස්සර කිරීමට ලක් වෙන කෙනා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉස්සර කිරීම කරන පුද්ගලයා වෙන්නත් පුළුවන්. ඔබට පුළුවන් වෙනවා අර මං කිව්වා වගේ ඔබට රියදුරේ නිතරම අර අපි බය වෙන වෙලාවට ඉතිපිසෝ කතාව මතක් කරනවා වගේ රියදුරේකින් නිතරම මනසේ තිබිය යුත්තේ මොකද්ද? කණ්ණාඩිය සංඥාව ක්‍රියාව. කණ්ණාඩිය සංඥාව ක්‍රියාව. රියදුරේගේ 99%ක්ම ක්‍රියාවන් කණ්ණාඩිය සංඥාව ක්‍රියාව තමයි. එතකොට අපි මොටර් තවන 140 ගණන්තේ පළවෙනි කොටසත් දෙවෙනි කොටසත් දැන් අපි කතා කරන්නේ තුන්වෙනි කොටස. තව කෙනෙක් ඔබ පසු කර යන අවස්ථාවේදී මම කිව්වා වගේම කණ්ණාඩිය බලනවා. තමුන්ගේ පිටිපසට කවුරුත් ඉස්සර කරලා නැතිනම් ඔබට පුළුවන් දකුණු පැත්තට සංඥා යොදලා පාර මැද්දට යොමු වෙලා බලන්න පුළුවන් ඉස්සරහා පැහැදිලිද කියලා. අපි තමයි ඉස්සර කරගෙන යන වාහන. ඉස්සර කරන් යන වාහනේට ඉස්සරහින් යන පාර පැහැදිලිද කියලා. වංගු සහිතන ඔබ ඉස්සර කිරීම ඉතාම පරිසංසාගතව කළ යුතුයි. මේක නොකළ යුතු තරම් කඳු මුදුනකදී ඔබ පරිසංසාගතව හෝ ඉස්සර නොකළ යුතුමයි. එහෙම නිසා ඔබගේ ඉස්සරහා පැහැදිලි නම් පමණක් ඔබට ඉස්සර කිරීම කරන්න පුළුවන්. එතකොට අපි නැවත වරක් අපි එක්තරා තැනකට යමු වෙනවා. ඔබට තනියරෙදී කොහොමවත් ඉස්සර කරන්නද? දෙතුයරෙදී ඔබට කොහොමවත් ඉස්සර කරන්න බෑ. අපි මැදින් සාකච්ඡා කරමු. ඔබට කඩේරි තියෙන අවස්ථාවකදී පමණක් ධාවන තිරුත් දෙකක් තියෙන පාරක කඩේරි තියෙන අවස්ථාවකදී පමණක් ඔබට එම වාහනේ ඉස්සරහා පැහැදිලි අවස්ථාවක පැහැදිලිව තියෙන පමණක් ඔබට ඉස්සර කරන්න පුළුවන්. හැබැයි ඔබ දැනගත යුතුම කාරණා තමයි මෙහෙම තමන් ධාවනය කරන වාහනයකට තමන් ඉස්සර කරන අවස්ථාවේදී බොහොම සේෆ්ටි ඩිස්ටන්ස් එක පරිසරසාගත දුරකින් ඉස්සර කරන්න ඕනේ. වගේම මෙයා අපි කියපු කොන්දේසියේ මෙයා යටත් පතම පසු කර යන්නාට පුළුවන් තරම් ඉක්මනින් ඉඩ සපයාදිය යුතු අතර පසු කර යන්න ආය නැත්නම් මෙයා පසු කර යන්නා සාධාරණ දුරකින් ඉස්සර කරලා තමයි
නැවත වරක් වම් පැත්ත කණ්ණාඩිය බලලා සාධාරණ දුරකින් වමට ගත යුත්තේ. මම දැකලා තියෙනවා ලංකාවේ හුඟක් අවස්ථාවල ඉස්සර කරපු ගමන් ටක් ගාලා වම් පැත්තට වාහනේ අදිනවා. එහෙම නොකළ යුතුමයි. සාධාරණ දුරකින් පරිස්සම් සහගතව ඔබ සාධාරණ දුරකින් ඉස්සර කළ යුතු අතර සාධාරණ දුරකින් තමයි වමට ගත යුත්තේ. සාධාරණ කියන වචනේ භාවිතාවෙන් නිතරම පරිස්සම් සහගත බව කියන එක. එතකොට මේ වාහනේ ධාවනය කරන කියන්නේ ඉස්සර කිරීමට ලක්වන පුද්ගලයා සහ ඉස්සර කිරීම කරන පුද්ගලයාට දෙන්නාම වගකීමක් තියෙනවා. මෙයා තමා පසු කරන යන්නාට පුළුවන් තරම් ඉක්මනින් ඉඩ සබේ ආදී ත්වර අතර පසු කර යන්න සාධාරණ දුරකින් ඉස්සර කළ තමයි සාධාරණ දුරකින් වමට ගත යුත්තේ.